ආයුබෝවන් පුතේ සෝදානම් වන්නේ සිංහල සාහිත්‍ය පොතේ තියෙන පළවෙනි පාඩම කතා කරන්න 10 වසරට වගේම 11 වසරට වැදගත් වෙන සාහිත්‍ය පොතේ තියෙන පළවෙනි පාඩම කතා කරන්නයි සෝදානම් වන්නේ 9 වසරෙන් 10 වසරට එන අලුත් ළමයින්ට ඒ වගේම 10 වසරේ ඉන්න ළමයින්ට 11 වසරේ මේ සැරේ O level විභාගයට සූදානම් වෙන ළමයින්ට මේ පාඩම වැදගත් වෙන්න හේතුව පුතේ 10 වසරට වගේම 11 වසරට මේ පාඩමෙන් කෙටි ප්‍රශ්න අහනවා ඒ වගේම මේ පාඩමෙන් අවස්ථා සම්බන්ධය අහනවා ඒ වගේම මේ පාඩමෙන් විචාර ප්‍රශ්න ටික අහනවා එතකොට 10 වසර සිලබස් එකේ 10 වසරට ඉගෙන ගන්න තියෙන පළවෙනි පාඩම සාහිත්‍ය පොතේ තියෙන සාහිත්‍ය සංග්‍රහය පොතේ තියෙන පළවෙනි පාඩම කතා කරන්න සූදානම් වන්නේ පාඩමේ නම සතර කම්මන්ත්‍රණය පාඩමේ නම සතර කම්මන්ත්‍රණය එතකොට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ සතර කම්මන්ත්‍රණය සම්බන්ධව සතර කම්මන්ත්‍රණය කියන පොත අපි මේකේ මූලික අවස්ථා ටික කියන්නේ සතර කම්මන්ත්‍රණය කියන පාඩමේ කෙටි ප්‍රශ්න ටික අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා සතර කම්මන්ත්‍රණයේ පාඩම මතකෙ හිටින්න ඔයාලට සාරාංශ වශයෙන් කියලා දීමක් වෙනවා. ඒ කියලා දෙන මොහොතේ අවස්ථා ටික මතක් කරනවා සතර කම්මන්ත්‍රණයේ තියෙන. එතකොට අවස්ථා ටික සතර කම්මන්ත්‍රණය කෙටියෙන් මතක තියාගන්න සාරාංශ වශයෙන් මතක තියාගන්න ඔයාලට අද කියලා දෙනවා පාඩමත් එක්ක දිගට රැඳිලා ඉන්න මේ කියලා දෙන හැම දෙයක්ම පුතේ ඔයාලගේ විභාගෙට අවශ්‍ය කරන දේවල් එතකොට විභාගෙට සූදානම් කරවීමක් පමණයි මේ පාඩමෙන් වෙන්නේ එතකොට මේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම ඔයාලගේ ඉස්කෝලේ ගුරුවරු දවස් ගණන් සති ගණන් උගන්වන පාඩමක් මේක හරි අමාරු පාඩමක් ළමයින්ට. එතකොට මේකේ වචන තේරෙන්නේ නැහැ. පැහැදිලිව ඉස්කෝලේ ගුරුවරු වචනෙන් වචන උගන්වන පාඩමක්. එතකොට පුතේ අද දවසේ වෙන්නේ මේ විනාඩි කිහිපය තුල කතා කරන්නේ මේ පාඩමේ සාරාංශයක් පමණයි. මේ පාඩමේ සාරාංශයක් පමණයි. එතකොට මේ පාඩමෙන් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න ටික මුලදී සාකච්ඡා කරනවා. කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරනයින් පස්සේ පාඩමට අපි යනවා පාඩමේ තියෙන කතාව ඔයාලට සාරාංශ වශයෙන් කියලා දීමක් සිදු කරනු ලබනවා. එතකොට පුතේ පළවෙනි පාඩම සාහිත්‍ය සංග්‍රහය අච්චු පොතේ තියෙන ඒ කියන්නේ 10 වසරට નિયમિત වෙලා තියෙන පළවෙනි පාඩම තමයි සතර කම්මන්ත්‍රණය කියන පාඩම. සතර කම්මන්ත්‍රණය උපුටා ගන්නේ උම්මග්ග ජාතකේ මේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම උපුටා ගන්න පුතේ උම්මග්ග ජාතකේ හරිද උම්මග්ග ජාතකේ එතකොට උම්මග්ග ජාතකය තියෙන්නේ මොකේද උම්මග්ග ජාතකයේ තියෙන්නේ පුතේ 550 ජාතක පොතේ උම්මග්ග ජාතකයේ තියෙන්නේ ජාතක පොතේ. එතකොට ජාතක පොත ලියන්නේ. ඔයාලා දන්නවා මේ කෙටි ප්‍රශ්න ටික. ඊටාම ඉක්මනින් අපි කතා කරමු. ජාතක පොත ලියන්නේ කවුද කියලා අහුවොත් ඔයාලට උත්තරේ තමයි පුතේ කතෘ මණ්ඩලයක්. එහෙම නැත්නම් බහු කතෘ කියලා කියන්නත් පුළුවන්. කතෘ මණ්ඩලයක්. කතෘ මණ්ඩලයක් තමයි 550 ජාතක පොත රචනා කරන්නේ. එතකොට 550 ජාතක පොත ලියන යුගය විභාගයට අහන්න පුළුවන්. යුගය එන්නේ පුතේ කුරුණෑගල යුගය. එතකොට දැන් උම්මග්ග ජාතකයේ තියෙන ජාතක පොතේ ජාතක පොත ලියන්නේ කතෘ මණ්ඩලයක්. අපිට කියන්න පුළුවන් බහු කතෘ කෘතියක් එතකොට ජාතක පොත. එතකොට මේක ලියන්නේ කුරුණෑගල යුගයේ. එතකොට ජාතක පොත ලියන්න මූලාශ්‍ර කරගන්න පොත. විභාගයට අහන්න පුළුවන් තව එකක් තමයි මේක මූලාශ්‍ර කරගන්න පොත මොකක්ද කියලා. එතකොට ලියන්න ඕනේ පුතේ ඔයාලා පාලි
ජාත කට්ට කතාව. ජාත කට්ට කතාව. පාලි ජාත කට්ට කතාව. ඔක තමයි මූලාශ්‍ර කරගන්නේ. ලංකාවට ආපු බුද්ධඝෝෂ කියන හාමුදුරුවෝ අට කතා රචනා කරන්න පුතේ. උන්වහන්සේ රචනා කරපු අට කතාවක් තමයි පාලි ජාත කට්ට කතාව. එතකොට මේ පාලි ජාත කට්ට කතාව මූලාශ්‍ර කරගෙන තමයි ජාතක පොත රචනා වෙන්නේ. එතකොට තව කාරණා ගොඩක් මේක දැනගන්න තියෙනවා පුතේ. ජාතක පොත ලියන සියවස මොකක්ද කියලා අහුවොත් ඔයාලා ලියන්න ඕනේ 14 වන සියවස. 14 වන සියවස. එතකොට මේකේ කතා සංඛ්‍යාව කීයක් තියෙද කියලා අහුවොත් කතා සංඛ්‍යාව පුතේ 547ක්. එතකොට ඇයි 550 ජාතක පොත් වහන්සේ කියලා කියන්නේ? එහෙම කියන්නේ පුතේ එහෙම කියන්නේ ලේසි හින්දා. කියන්නේ ආසන්නගේ ඒක කියවන්න ලේසි 550 ජාතක පොත් වහන්සේ. දැන් මේ සංඛ්‍යාව කියවන්න ටිකක් අමාරුයි නේද? ඒ විදිහට කියවන්න අමාරුයිනේ. කියවීමේ පහසුව පිණිස තමයි එහෙම 550 ජාතක පොත් වහන්සේ කියලා හඳුන්වන්නේ. එතකොට ජාතක පොතට ඇයි ගෞරව නාමයක් දාන්නේ? දැන් වහන්සේ කියලා කියන්නේ ගෞරව නාමයක්. එතකොට ගෞරව නාමයක් එක්කාසු කරන්න හේතුව තමයි ජාතක පොතේ සඳහන් වෙන්නේ බෝධිසත්වයන්න් වහන්සේගේ කතා. එතකොට බෝධිසත්වයන් වහන්සේගේ කතා සඳහන් වෙන නිසා ජාතක පොතට අපි වහන්සේ කියලා ගෞරව නාමයක් එක්කාසු කරනවා. එතකොට මිනිස්සු කියන්නේ ජාතක පොත් වහන්සේ කියලා. එතකොට වහන්සේ කියලා ගෞරව නාමයක් එක්කාසු කරනවා. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ ජාතක පොතේ තියෙන්නේ කතා 547ක්. කතා 547ක්. එතකොට තව අහන්න පුළුවන් පුතේ ජාතක පොත ලියන්න ආරාධනා කරන්නේ කවුද කියලා. ජාතක පොත ලියන්න ආරාධනා කරන්නේ කවුද කියලා. වීරසිංහ පෙතිරාජ කියන ඇමතිවරයා පුතේ. වීරසිංහ පෙතිරාජ කියන ඇමතිවරයා තමයි ජාතක පොත ලියන්න ආරාධනා කරන්නේ. වීරසිංහ පෙතිරාජ කියන ඇමතියා. ඊළඟට තව ඔයාලගෙන් විභාගයට අහන්න පුළුවන් පුතේ. ආකෘති කීයක් තියනවද ජාතක පොතක? ආකෘති කීයක් තියනවද? සෑම ජාතක කතාවකම ආකෘති තියෙන්නේ පුතේ 3යි. ඒක හැම ජාතක කතාවකම දකින්න හම්බෙන්න ලක්ෂණයක්. එතකොට ජාතක පොත් වහන්සේ තුලම ජාතක පොත තුලම අපිට දකින්න හම්බෙන එක් ලක්ෂණයක් තමයි සෑම ජාතක කතාවකම ආකෘති 3ක් තියෙනවා. හරිද? ආකෘති 3ක් තියෙනවා. එතකොට ඒක විභාගයට අහන්න පුළුවන්. ආකෘති 3යි පුතේ. ආකෘති 3 තමයි මම පල්ලෙහාට ලියන්නම්. වර්තමාන කතාව ඊළඟට අතීත කතාව ඊළඟට සමෝදානය. එතකොට සෑම ජාතක කතාවකම මේ අතීත කතාව, වර්තමාන කතාව, සමෝදානය දකින්න හම්බ වෙනවා පුතේ. හැම ජාතක කතාවකම. එතකොට ජාතක කතාවේ තියෙන පොදු ලක්ෂණයක් තමයි මේකේ ආකෘති 3ක් දකින්න හම්බ වෙනවා. හැම ජාතක කතාවකම ආකෘති 3 තමයි වර්තමාන කතාව, අතීත කතාව, සමෝදානය. එතකොට මේ සමෝදානය කියලා කියන්නේ මොකක්ද? පුතේ වර්තමාන කතාව මූලික කරගෙන තමයි බුදුහාමුදුරුවෝ අතීත කතාව දේශනා කරන්නේ. එතකොට වර්තමාන කතාව සහ අතීත කතාව යම් අවස්ථාවකදී යම් තැනකදී බුදුහාමුදුරුවෝ ගලපනවා. අන්නේ ගලපන එකට තමයි පුතේ සමෝදානය කියලා කියන්නේ. పూర్ව අපරයන් නිසියාකාරයෙන් ගලවනවා. හරිද? එතකොට ගැලපීම. හරිද? සමෝදානය කියලා කියන්නේ ඒකට. හරිද? සන්ධි ගලපනවා වගේ වැඩක් තමයි මේක. එතකොට වර්තමාන කතාවයි අතීත කතාවයි බුදුහාමුදුරුවෝ යම් තැනකදී ගලපනවා. ඒ ගලපන එකට තමයි සමෝදානය කියලා කියන්නේ. එතකොට මේ ජාතක කතාවක දකින්න හම්බෙන ප්‍රධාන ආකෘති 3 ඔක තමයි. ඊළඟට විභාගයට අහන්න පුළුවන් පුතේ
මේ කාලේ ඒ කියන්නේ ජාතක පොත ලියන කාලේ ඒ කියන්නේ කාලේ ගත්තොත් 14 වන සියවස අපි සියවස ගත්තොත් 14 වන සියවස යුගය ගත්තොත් කුරුණෑගල යුගය. කුරුණෑගල යුගයේ රජකම් කරන රජුරුව කවුද කියලා විභාගයට අහන්න පුළුවන්. එතකොට පුතේ ඒ කාලේ රජකම් කරන රජුරුව වීරසිංහ ප්‍රතිරාජ ඇමතිවරයානේ. එතකොට ඇමතිවරයාගේ රජතුමා වීරසිංහ ප්‍රතිරාජ ඇමතිවරයාගේ රජතුමා කවුද කියලා අහන්න පුළුවන්. එතකොට ඔයාලා මතක තියාගන්න හතරවන පරාක්‍රම බාහු හතරවන පරාක්‍රම බාහු රජුරුවන්ගේ නම හතරවන පරාක්‍රම බාහු. හරිද? ඔය නම මතක තියාගන්න හතරවන පරාක්‍රම බාහු. ඊළඟට ඔයාලගෙන් අහන්න පුළුවන් ජාතක පොත ඇසුරෙන් රචනා වෙච්ච ගී කාව්‍ය මොනවද කියලා. ජාතක පොත ඇසුරෙන් රචනා වෙච්ච ගී කාව්‍ය මොනවද කියලා. ගී කාව්‍ය තියෙන 3යි. ඒකත් මතක තියාගන්න. ගී කාව්‍ය 3යි පුතේ තියෙන්නේ. ගී කාව්‍ය 3 තමයි මතක තියාගන්න. මුවදෙව්දාවත ඊළඟට සසඳාවත ඊළඟට කවුසිළුමිණ කවුසිළුමිණ ඔන්න ඔය පොත් තුන මතක තියාගන්න. ඒකේ වැදගත් දෙයක් පුතේ මේ ගී කාව්‍ය තුන ඒ කියන්නේ මුවදෙව්දාවත සසඳාවත කවුසිළුමිණ මේ කියන ගී කාව්‍ය තුන රචනා වෙන්නේ ජාතක පොත ඇසුරෙන්. ජාතක පොත ඇසුරෙන් තමයි රචනා වෙන්නේ. ඒකේ වැදගත්ම කාව්‍ය පුතේ කවුසිළුමිණ. කවුසිළුමිණ ලියන්නේ මහා කාව්‍යයක්. මහා කාව්‍ය ග්‍රන්ථයක තියෙන සර්ග හැම කාරණාවක්ම අන්තර්ගත වෙලා තමයි කවුසිළුමිණ ලියන්නේ පුතේ. එතකොට මේ කවුසිළුමිණ මහා කාව්‍ය ග්‍රන්ථයක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට ඔයාලගෙන් විභාගයට අහන්න පුළුවන් ජාතක පොත ඇසුරෙන් රචනා වෙන සිව්පද කාව්‍ය ග්‍රන්ථ මොනවද කියලා. සිව්පද කාව්‍ය ග්‍රන්ථ. එතකොට ඔයාලා මතක තියාගන්න පුතේ මම උඩින් ලියනවා සිව්පද කාව්‍ය ග්‍රන්ථ. බුත්තිලය ඊළඟට කාව්‍යසේකරය ලියන්නේ රාහුල හාමුදුරුවෝ. එතකොට තව මතක තියාගන්න සඳකිඳුරු දා කව ඔන්න ඔයගේ පොත් ටිකක් මතක තියාගන්න සිව්පද කාව්‍ය ග්‍රන්ථ මොනවද කියලා ඇහුවොත්. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මූලික කාරණා. විභාගයට අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න ටික තමයි පුතේ මේ සාකච්ඡා කරන්නේ. එතකොට කෙටි ප්‍රශ්න ටික මොනවද කියලා ඔළුවේ තියාගන්න. මේ ටික කටපාඩම් කරගෙන විභාගයට යන්න. එතකොට වැදගත්ම දේ මේ කෙටි ප්‍රශ්න ටික මතක තියා ගැනීම. ඔන්න ආයෙ මුලට ඇවිදින් කියනවා පුතේ සතර කම්මන්තරණය කියන පාඩම උපුටා ගන්න උම්මග්ග ජාතකයේ. උම්මග්ග ජාතකයේ ලියන්නේ. එතකොට උම්මග්ග ජාතකයේ තියෙන ජාතක පොතේ ආයෙ මුලට එන්නකො සතර කම්මන්තරණය පාඩම උපුටා ගන්නේ උම්මග්ග ජාතකයේ. උම්මග්ග ජාතකයේ තියෙන්නේ ජාතක පොතේ. ජාතක පොත ලියන්නේ කතෘ මණ්ඩලයක්. අපි කිව්වා බහු කතෘ කෘතියක් කියලා. එතකොට මේක ලියන්නේ පුතේ කුරුණෑගල යුගයේ. හරිද? එතකොට ජාතක පොත ලියන්න මූලාශ්‍රය කරගන්නේ පාලි ජාතකට්ට කතාව. එතකොට මේක ලියන සියවස විදිහට ගත්තොත් 14 වන සියවසේ තමයි ජාතක පොත ලියන්නේ. කතා සංඛ්‍යාව වශයෙන් ගත්තොත් 547ක් ජාතක පොතේ කතා තියෙනවා. මේ ජාතක පොත ලියන්න ආරාධනා කරන්නේ වීරසිංහ ප්‍රතිරාජ කියන ඇමතිවරයා. ජාතක කතාවක ආකෘති 3ක් තියෙනවා. වර්තමාන කතාව, අතීත කතාව, සමෝදානය. ඊළඟට ජාතක පොත ලියන කාලේ රජකම් කරපු රජුරෝ කවුද කියලා ඇහුවොත් හතරවන පරාක්‍රම බාහු රජුරෝ. එතකොට ජාතක පොත ඇසුරෙන් රචනා වෙච්ච ගී කාව්‍ය මොනවද කියලා ඇහුවොත් මුවදෙව්දාවත, සසඳාවත, කවුසිළුමිණ. ඊළඟට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ජාතක පොත ඇසුරෙන් රචනා වෙච්ච සිව්පද කාව්‍ය ග්‍රන්ථ මොනවද කියලා ඇහුවොත් මතක තියාගන්න බුත්තිල කාව්‍ය, කාව්‍යසේකරය, සඳකිඳුරුදා කව
ඔන්න ඔය මූලික කාරණා ටික මතක තියාගෙන විභාගෙට මේ මූලික කාරණා ටික කටපාඩම් කරගන්න පුතේ. මේ විභාගෙට අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න ටික තමයි අපි සතර කම්මන්තරයෙන් තුල මේ වෙලාවේ කතා කරේ. ඊළඟට අපි සූදානම් වෙන්නේ සතර කම්මන්තරණය කියන පාඩම කතා කරන්න. මම කිව්වා මේ පාඩමේ සාරාංශයක් පමණයි මේ අවස්ථාවේ කතා කරන්නේ. එතකොට මේකේ අවස්ථා ටික මම මතක් කරලා දෙනවා. මේකේ විභාගයට අහන්න පුළුවන් අවස්ථා සම්බන්ධය. එතකොට අවස්ථා ටික මතක තියාගන්න ඕනේ ඔයාලා. කතාව ඒ කියන්නේ මේ කතාවේ ඡේද ගණනාවක් තියෙනවා. ඡේදයෙන් ඡේදේ මේක වෙන අවස්ථා ටික මතක තියාගන්න ඕනේ. සිද්ධි ටික මතක තියාගන්න ඕනේ. අවස්ථා සිද්ධි ටික මතක තියාගන්න ඕනේ. එහෙනම් කතාව සාරාංශ වශයෙන් පුතේ කියලා දීමක් සිදු කරනු ලබනවා.